මම ඩොක්ටර් චන්ද්‍රජය සූරිය. අද අපි කතා කරන්න බලාපොරොත්තු වෙන්නේ මේ කන් දෙකෙන්ම සැර වෙන එක ගැන. ආදි කාලේ ඉඳලම සමහරුගේ කන් අඩි පොපුරලා තියෙනවා. ඉස්සර ඉතින් කන් ඔපරේෂන් කරගත්තේ නෑ. අපි ළඟටම මැදි වයසේ අම්මා කෙනෙක් අවුරුදු 70ක් විතර ඇති එයාට කන් දෙකෙන්ම සැර වෙනවා. අපි කැමරාවෙන් ගත් එක පෙන්වන්නම්. කන් දෙකේම සිදුරු තිබිලා සැරව ගලනවා. නිකන් නාඩි වැටෙනවා වගේ මෙහෙම වේගෙන් සැර වෙනවා එක පැත්තකින්. ඉතින් නානකොට වතුර ගියාම තෙම්බිරිස්සාව හැදුනම තමයි මේක වෙන්නේ. ඉතින් දැන් එයාගේ වයස හැටියට එයා ඔපරේෂන් එකක් කරගන්නත් කැමති නැහැ. ඉතින් මේ වගේ අයට අපි කියන්නේ කනට අපිට පුළුවන් මේ වැස්ලින් ටිකක් අරගෙන පුළුන් කෑල්ලක් අරගෙන ඒක අපිට වැස්ලින් ටිකක් හොඳට ගාලා මේ මැබයක් ගහන්න කනට. දැන් දෙකේම හිල් තියෙන හින්දා මෙහෙම දෙපැත්තෙම අපි කිව්වා වැස්ලින් ගාපු පුළුන් ගහලා මෙහෙම ඇබ ගහලා ඒක වටේටත් මෙහෙම නිකන් රිබන් එකක් වගේ බඳින්න කියලා නැත්තම් පුළුන් කෑල්ල බුරුල් වුණොත් වතුර යනවා. වතුර යන්නේ නැතුව තියාගන්න සෑහෙන අමාරුයි කනට. ඒ හින්දා ඉයර් ප්ලග් වුණත් සමහර වෙලාවට හැලෙනවා. ඒ නිසා පුළුවන් තරම් වතුරෙන් ආරක්ෂා වෙන්න කියලා ඊට අමතරව අපි නහය එක්ස්රේ එකක් කරලා බැලුවා. නහය සෙම තිබුණේ නැහැ. ගොඩක් වෙලාවට කනට සැරව යන්නේ නහයේ එම්බිරිස්සාව හැදුනහම. ඉතින් නහයත් හොඳයි. අපි එයාට ඒ උනාට නහයට ස්ප්‍රේ එකකුත් ලියලා දුන්නා. කනට ඉයර් ප්ලග් ලියලා දුන්නා. මේ ප්‍රතිජීවක බින්දුත් දාලා දුන්නා. කල්චර් ස්වබ් එකකුත් ගත්තා. මොකද අපි මේ විදිහට මේ සැරව වාතාවක් මේ විදිහට මේ කූරකට එයාගේ කණෙන් එහෙම අරගෙන මේ විදිහට අරගෙන සැරව ටිකක් මෙහෙම අරගෙන ඉවරලා ඒකත් අපි ලැබ් එකට දුන්නා. මොකද එතකොට අපිට මොකද්ද තියෙන බැක්ටීරියාව කියලා හොයාගන්න පුළුවන් හින්දා දවස් 4ක් යනවා රිපෝට් එක එන්න. ඊට පස්සේ දුන්නු ප්‍රතිජීවක අවශ්‍ය නම් වෙනස් කරනවා. නැත්තම් මේ බෙහෙත්ම අපිට සතියක් විතර බින්දු දාන්නකොට මේ ටිෂු එකකින් අපි කන සුද්ධ කරන්න ඕනේ හැමතිස්සෙම. ටිෂු එකකින් කන රෝල් කරලා කන හොදලා පොඩ්ඩක් සැරව නැති වෙනකන් තෙත මාතු කරන්න ඕනේ. දැන් ටිෂු එක රෝල් කරලා මෙහෙම මේ කන නවත්තන්න කොහොමද? මම හැමදාම කියන විදිහට මේ টয়ලට් පේපර් ටිෂු එකක් කරා මෙහෙම රෝල් කරලා ඉවරලා ඊට පස්සේ මේව කනට දාලා හොඳටම සම්පූර්ණයෙන් මේකේ තෙත නැති වෙනකන් අපි තෙත මාතු කරා. ඒ අම්මටත් කියලා දුන්නා දිගටම බෙහෙත් දාන්න ඉස්සෙල්ලා කනේ තෙත මාතු කරන්න කියලා. දැන් ඔයාගේ ඔය කණෙන් සැර වෙන්න වෙලා කොච්චර කාලද? දැන් සද්ද කරන්න එපා. කණෙන් සැර වෙන්න වෙලා කොච්චර සතියකටත් වැඩි ඒ සැරෙන් සැරේ හොඳ වෙනවා ආයෙත්. වයස කීයේ ඉඳලාද ඔය කණෙන් සැර වෙන්නේ කන් දෙකෙන්ම? දැන් වයස කීයද? 74. කොච්චර වයසක ඉඳලාද එන්නේ? තරුණ කාලේ ඉඳලාම එනවද සැරම? ඔව් එහෙම තිබ්බා. ඔව් ඒ කියන්නේ වට මතක හිටියේ 20 ගණන් වල ඉඳලාම ආවා. ඔව්. ඇහෙනව පොඩ්ඩක් අඩු වුණාද? අඩු වුණා. මොනවා හරි කරනකොට ඉතින් අඩු වෙනවා. සිංහල බේත් කරා මුලදී. ඔව්. ඒ පස්සේ සැදුරු ඔපරේෂන් කරමු කියලා ડોක්ටර්සා කිව්වා කැමති උන්නේ නැහැ. කැමති උන්නේ නැහැ කරන්න. මේ දැන් මේ සිදුර වහගෙන නාන්න ඕනේ. මම ඇබ දෙනවා කන වේලෙන්නේ බේත් දෙනවා. දැන් වයස වුණාට ඔපරේෂන් කරන්න බැරි කමක් නැහැ. ඒ ගැන පස්සේ කල්පනා කරමු. දැන්ට කන වේලෙන්නේ බේත් දෙන්නම්. නහයත් පරීක්ෂා කරගන්න පරිසම් කරගන්න ඕනේ. ඒ කියන්නේ නහෙන් තමයි ගොඩක්